සුබ දවසක් යාළුවනේ. අදත් අපි එකතු වෙලා ඉන්නේ ජාතක කතා රිවයින්ඩ් එක්ක. මම රුවන්. මම නෙත්මි. රුවන්, අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ කතාවක් ගැන. මේක තමයි 550 ජාතක පොතේ තියෙන පළමුවෙනිම කතාව. අනිවාර්යයෙන්ම නෙත්නි. ඒ තමයි අපන්නක ජාතකය. මේ කතාව අද කාලෙට කොච්චර ගැලපෙනවද කිව්වොත් මට හිතෙන්නේ මේක හරියටම අද ඉන්න ෆේක් නිවුස් වලට අහු වෙන අයට දීකු බෙහෙතක් වගේ. හරියටම හරි. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. දෙන්නම වෙලඳෝ. එක්කෙනෙක් නුණක්කාරයි, අනිත් කෙනා මෝඩයි. මේ දෙන්න ලুকু කාන්තාරයක් හරහා කරත්ත 500ක් අරගෙන වෙලදාමේ යන්න ලෑස්ති වෙනවා. ඔව්. ප්‍රශ්නේ වෙන්නේ කවුද ඉස්සෙල්ලාම කාන්තාරයට යන්නේ කියන එකයි. මෝඩ වෙලද හිතන මම ඉස්සෙල්ලා ගියොත් මගේ හරක්ට නුපාගපු තනකුණු කණ්ඩ පුල්ලම් මඩ අලුත් එලවලු පළතුරු ගන්න පුළුවන් කියලා. ඉතින් එයා ඉස්සෙල්ලාම යනවා. එතනින් තමයි කතාවේ ත්‍රාසජනක කොටස පටන් ගන්නෙ. කාන්තාරයේ මැදදී යක්ෂයෙක් එනවා. හැබැයි යක්ෂයෙක් වගේ නෙවෙයි. හරිම මහත්මා ලීලාවෙන් ලස්සන කරත්තයක නැගලා ඇඟ පුරාම මඩගාගෙන නෙළුම් මල් මාලා දාගෙන එනවා. මේ යක්ෂයා කෙනවා ඔයාලා ওই වතුර අදින්නේ මොකටද? අර ඉස්සරහා පේන කැලේ වැස්ස වහිනවා. විල් පිරලා තියෙන්නේ. ඔය කලගෙඩි ඔක්කොම බින්දලා දාලා කරත්ත සැහැල්ලු කරගෙන යන්නේ කියලා. මෝඩ වෙලෙන්ද මේ බොරුව විශ්වාස කරනවා රුවන්. එයා හිතනවා මේ මිනිසයා කියන එක ඇත්ත වෙන්න ඇති කියලා. එයා වතුර ඔක්කොම අයින් කරනවා. අන්තිමට මොකද උනේ? ඉස්සරහ වතුර නැහැ. තනි කරම බොරුවක්. වතුර නැතුව පිරිස හෙම්බත් වුණාම රැයට අර යක්ෂයා ඇවිල්ලා ඒ ඔක්කොම මරන් කනවා. තීරණයක් ගන්න කලින් නොමිමසීමේ ප්‍රතිඵලය තමයි ඒක. ඊට පස්සේ එන්නේ අපේ කතාවේ වීරයා බෝධිසත්වයන් වහන්සේ. එයා දන්නවා අර මෝඩ වෙලින්ද ගියාට පස්සේ දැන් සෙති ගාණක් ගිහින් කියලා. එයාගේ පිරිසත් එක්ක කාන්තාරයට ඇතුල් වෙනවා. අර යක්ෂයා ආයෙත් එනවා. ඇවිල්ලා කලින් විදිහටම කියනවා වතුර වීසි කරලා යන්න ඉස්සරහා වැස්ස කියලා. හැබැයි බෝධිසත්වයන් රෙවුටේ නේ. බෝධිසත්වයන් කල්පනා කළා. මේ මිනිස්යාගේ ඇස් රතු පාටයි. එයාට හැවණෙල්ලක් නැහැ. කාන්තාරේ හුලං හමන්නේ ඉස්සරහින් දන්නම්. වැස්සක් තියෙනෝ නම් අපිට මේක ගර්ජනා ඇහෙන්න දෙපෙයි. බලාටුළු පේන්න දෙපෙයි. දැක්කද නිත්මි? ඒ තාර්ක කිරීමේ හැකියාව. බෝධිසත්වයන් තමන්ගේ පිරිසට කියනවා වතුර දකින්න නැතුව තියෙන වතුර බින්දුවක්වත් අහක දාන්න එපා කියලා. අන්තිමට බෝධිසත්වයන් දැක්කා අර කලින් ගිය පිරිසට වෙච්ච දේ. යායක පාඩමක් කරගෙන තමන්ගේ පිරිසත් බේරගෙන වෙලදමත් කරගෙන ආරක්ෂිතව ආපහු ආවා. නෙත්මි. රුවන්, මේ කතාවෙන් අද දවසට ගන්න තියෙන පාඩම මොකද්ද? සරලයි. ඇස් දෙකෙන් දකින්නකම් හරියටම තහවුරු කරගන්නකම් තමන් අතේ තියෙන දේ විසි කරන්න එපා. හරියටම හරි. අද සමාජයේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ආරක කරන්න මෙතනින් ලේසියෙන් සල්ලි හොයන්න පුරුවන්. ওই රස්සාව දාලා එන්න කියලා. අපන්නක ජාතකය මතක් කරගන්න. පිටින් පේන ලස්සනට රැවටෙන්න එපා. යක්ෂ වෙන්නේ රකුස් මූණු දාගෙන නෙවෙයි. සමහර විට ලස්සන ඇඳුම් මැදගෙන මිහිලි වචන කතා කරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා යමක් කරන්න කලින් බුද්ධියෙන් විමසලා බලන්න. අපන්නක කියන්නේ විරුද්ධ නැති. ඒව නැත්නම් ඒකාන්ත සත්‍ය කියන එක. බොරුවට අහු නොවි සත්‍ය දකින්න කෙනා හැමදාම දිනනවා. එහෙනම් යාළුවනේ අද ඉඳන් අපිත් ප්‍රශ්න වලට බුද්ධියෙන් බලමු. තමත් ලස්සන ජාතක කතාවකින් හමු වෙමු. සුබ දවසක්.